ගීතයේ සංගීතය ගීතය ගායනා කළේ ඔබ ඉන්නේ රන්සර රාත්‍රියත් එක්ක අද දවසේදී රන්සර රාත්‍රියට අනුග්‍රාහක දායකත්වය ජාතිය මහා පහන්ටබයි ලංකා බැංකුව. ඉතින් ඊළඟ ගීතය මොන වගේ ගීතයක්ද කියලා ඔබ හිතන්නේ? ඔව් මම හිතනවා ඔබ කියයි මේ ගීතය වෙන්නේ නැති කියලා. බලමු අපි ඔබ කියන ගීතයද ඔහු තෝරගෙන තියෙන්නේ කියලා. වෛද්‍ය රොයි ක්‍රිෂාන්ත එඩ්ගා තෝරන ඊළඟ ගීතයට මේ යන්නට සූදානම් වෙන්නේ. ඇතරම කියනවා නම් එදා රන් හඬක් වෙච්ච මේ හඬ ඉංග්‍රීසි ජාතිකයන් හැඳින්වුවේ ගෝල්ඩන් වොයිස් කියලා. ඉතින් ඒ ගීතයක් තමයි මේ අහන්න දෙන්නේ. සීටි ප්‍රනාන්දු මහත්මයාව තමයි ඒ විදිහට ඉංග්‍රීසි ජාතිකයන් බ්‍රිතාන්‍ය ජාතිකයන් සැලකුවේ. ඉතින් අද දවසේ සීටි ප්‍රනාන්දුගේ හඬ නැතත් ඔහුගේ පොත් ගායනා කරන මේ ගීතය මලානී විජේ වීර තමයි රචනා කරන්නේ. සීටි ප්‍රනාන්දුගේම තමයි මේ ගීතේ සංගීතයත්. ඔබට මතක නම් ඔබ බාල කාලේ අම්මා නැලෙව්ව විදිහ මතක නම් ඒ සෙනෙහස මොන තරම්ද කියනවා නම් නිමක් තිරක් කියන්න බෑ. නිමක් නෑ. අනන්තයි අප්‍රමාණයි ඒ සෙනෙහස. ඒ සෙනෙහස ගැන කියවෙන අම්මගේ අතේ නැලවිච්ච කාලේ ගැන මතක් කරන ගීතයක් රොයි ක්‍රිෂාන්ත එඩ්ගා මහතා තෝරනවා. ඉතින් වෛද්‍යතුමා මේ ගීතය ගැන මොකද ඔබේ හිතට දැනෙන්නේ? ඇත්තට මේක මම විශේෂයෙන් තෝරගත්තේ මගේ පියා මේ සීටි ප්‍රනාන්දු මහත්මයාට පුදුම ආදරයක් තිබුණේ. මට මතකයි ඒ කාලේ අපේ ගෙදර රෙකෝඩ් ප්ලේයර් එකක් තිබුණා තැටි. ඒතකොට තැටි තමයි වාදනය කරන්නේ එම්.එස්. ප්‍රනාන්දුගේ ඩෙස්මන්ඩ් සිල් වගේ ඒ වගේ අයගෙත් වැඩිපුර එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ ඒ වගේ ගොඩාක් තැටි තිබුණා අපේ ගෙදර. තවමත් මා ළඟ ඇත්තටම නටමුන් වෙච්ච අවුරුදු 40ක් විතර පැරණි රෙකෝඩ් ප්ලේයර් එකක් තියෙනවා. ඒකේ අපේ තාත්තා ගොඩක් වෙලාවට ගෙදර ආවට පස්සේ මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. එතුමා රැකියාව නිම වෙලා ගෙදර ආවට පස්සේ ඇත්තටම අපිත් එක්ක ඉන්නේ ඉතාම සැහැල්ලුවෙන්. එතකොට එතුමා ඇවිල්ලා දාන්නේ මේ සීටි ප්‍රනාන්දුගේ ගීත සීටි ප්‍රනාන්දු මහත්මයාගේ ගීත. ඒ ගීත අපි ශ්‍රවණය කළා. මට තාම මතකයි මේ ගීතය අම්මා උකුලේ තියාගෙන ඉන්නකොට අම්මගේ උකුලට පැනලා ඉන්නකොට තාත්තා මේක ගායනා කරනවා. තාත්තා ගායනා කරනවා. එතකොට මේ සින්දුව සම්පූර්ණයෙන්ම තාත්තා සීටි ප්‍රනාන්දුගේ හඬින් ගායනා කරනවා. මට මේකේ වඩාත්ම මේ කියන්න ඕන දේ තමයි මේකෙදි අපිට මේ අම්මලත් අපිට උගන්ලා තියෙන ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා තුරලන වංචා මදමාන ඊර්ෂා මේ වගේ මට අවවාද දුන්නා කියන කෑල්ල ඒක අපි හැමෝටම සෑම මවක්ම දරුවෙකුට දෙන අවවාදයක්. අතන චූටි කාලේ මටත් දුන්නා බොරුවෙන් වංචාවෙන් ටිකටම ජීවත් වෙන්න බෑ. ඒක නිසා යුක්තිය සාධාරණ ඉටු කරමින් හොඳ පුරවැසියෙක් වෙලා මේ රටට හොඳ දරුවෙක් වෙන්න කියන එක තමයි මට නිතරම කිව්වේ. ඒක නිසා මම ඉගෙනීම හොඳට කළේ. ඇත්තටම අම්මගේ ඒක අම්මවට ධනයක් විදියට පෙන්නපු නිසා ඉවසීම කියන එක මම හොඳටම ප්‍රගුණ කරලා ඉන්නේ. නැත්නම් මට වෛද්‍යවරයෙක් විදියට මේ රැකියාව කරන්න බෑ. ඇත්තටම මේ වගේ ගොඩාක් අවවාද දීපු නිසා මම මා බාල කාලේ ගීතයට ගොඩාක් ප්‍රිය කරනවා.